අතීතය කියන්නේ ඉවර වෙලා ගිය කතාවක්. කවදා හරි වැස්ස දවසක තෙමුණා කියලා අදත් කුඩයක් අරගෙන ඇඩගෙන ඉන්න ඕනේ නැහැ. කවුරු හරි රිදවලා ගියා කියලා හැමෝම එහෙමයි කියලා හිතන්නත් එපා. වැටුණ තැන මතක තියාගන්න. හැබැයි එතනම නැවතිලා ඉන්න එපා. ඒ වගේම අනාගතය කියන්නේ තාමත් නොවුණු දවසක්. හෙට මොනවා වෙයිද කියලා බය වෙලා අද තියෙන සතුටත් නැති කරගන්න එපා. හිතන්න, ලස්සන සන්සෙට් එකක් බලන වේලාවක, එහෙමත් නැත්තම් අම්මා හදපු කෑමක් කන වේලාවක, යාළුවෙක් එක්ක hina වෙන මොහොතක, ඒ සතුට විඳින්න නැතුව අපි හිතන්නේ පරණ දුක් ගැන, නැත්තම් තාමත් නොවුණු ප්‍රශ්න ගැන. ජීවිතේ කියන්නේ හැමදේම පර්ෆෙක්ට් වෙන කමින් එක නෙවෙයි. මේ තියෙන පොඩි මොහොතවල් ආදරින් විදින එක. ඉතින් අතීතය අතහැරලා ආපු නැති අනාගතී ටිකක් පැත්තකින් තියලා මේ ලස්සන වර්තමානය සතුටින් විදින්න. මොකද දවසක අපිට තේරෙයි ජීවිතේ ලස්සනම කොටස දැන් කියන මේ මොහොත කියලා.